අපි ඉගෙන ගන්න යන්නේ past perfect tense එක. ඒ කියන්නේ කීවෙනි tense එකද? 8 වෙනි tense එක. ඔයාලට මතක ඇති present perfect වලදී අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ 7 වෙනි tense එකේදී ඉගෙන ගත්තා ක්‍රියාපදයේ මොන ස්වභාවයෙන් තියන්නද? past participle ස්වභාවයෙන් තියන්න. එහෙනම් 8 වෙනි tense එකෙත් එහෙමමයි ක්‍රියාපදයේ මොන ස්වභාවයෙන්ද තියන්නේ? past participle ස්වභාවයෙන් තියන්නේ. බලන්න මේ ක්‍රමේ subject එක තියෙනවා කරන පුද්ගලයා හෝ යම්දේ ඒකවචන බහුවචන ભેදයක් නැහැ. head ගන්නවා verb එක past participle ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව. object කියන්නේ ක්‍රියාවට අසු වෙන පුද්ගලයා හෝ යම්දේ. මෙන්න මේ tense එක අපි භාවිතා කරනවා අතීතයේ කරලා තිබුණු දෙයක් ගැන කතා කරද්දී. මොකටද පාවිච්චි කරන්නේ? අතීතයේ කරලා තිබුණු දෙයක් ගැන කතා කරද්දී. බලන්න මම ඔයාව දැකලා තිබුණා. ඒතර මම I had see එකේ past participle එක seen ඔයා you I had seen you මම ආව දැකලා තිබුණා. අපි ගෙදර වැඩ කරලා තිබුණා. we had කරනවට do එකේ අවස්ථා තුන ගත්තොත් do did done. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ done. ඒතර we had done homework. තාත්තා ඇවිත් හිටියා. father had come එකේ අවස්ථා තුන come came come. එහෙනම් past participle comeයි. මම ඇවිත් හිටියා ඔයාව හම්බ වෙන්න. එතකොට I had come නැවත ක්‍රියාවක් දාද්දී ඔයාලට මතක ඇති කලින් පාඩම් වලත් අපි මේක ඉගෙන ගත්තා to එක ඒ ක්‍රියාපදේ සාමාන්‍ය ස්වභාවයෙන් පාවිච්චි කරන්නේ. ඒතර I had come to meet you මම ඇවිත් හිටියා ඔයාව හම්බ වෙන්න. මම ඇවිත් හිටියා ඔයාව හම්බ වෙන්න. I had come to meet you. ඊළඟට බලන්න මම පොඩි වෙනසක් කරලා තියෙනවා වාක්‍ය තුල. when කියන පදේ අරගෙන තියෙනවා. when 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 ඔයාලට මතක ඇති මීට කලින් අපි when එක ඉගෙන ගත්තා කලින් පාඩමක. ඒතර when සරලව අපි ගත්තොත් විට වෙද්දි කියන අර්ථය ඔස්සේ අපි භාවිතා කරනවා. ඉස්සරහට තව අපි මේක conjunction එකක්, ඒ කියන්නේ සම්බන්ධ වාචකයක් විදිහට වෙනම අපි ඉගෙන ගන්නවා පුළුල් වශයෙන්. එහෙනම් මතක තියාගන්න when එකත් එක්ක අතීත අදහසක් යනවා නම් when එකත් එක්ක යන tense එක යන්නේ බහුලවම යන්නේ simple past tense එකේ. එහෙනම් දැන් මෙතන බලන්න I went කියන්නේ මම ගියා. They had come කියන්නේ ඔවුන් ඇවිත් හිටියා. මම යද්දි ඔවුන් ඇවිත් හිටියා. මම යන විට ඔවුන් ඇවිත් හිටියා. එහෙනම් අතීත ක්‍රියාවක් මෙතනින් කියවෙන්නේ. එහෙනම් when එකත් එක්ක අපි පාවිච්චි කරන්නේ past simple කියන රටාව. ඒ කියන්නේ subject verb past object කියන එක. මේ පැත්තෙන් අපි භාවිතා කරලා තියෙන්නේ past perfect රටාවට. මම යන විට ඔවුන් ඇවිත් හිටියා. when I went they had come. මම යද්දී අම්මා උයලා තිබුණා. when I went mother had cooked. අපි යද්දී ඒගොල්ලෝ ඇවිත් හිටියා. when we went they had come. ඔන්න විදිහට අපි පාවිච්චි කරනවා මෙතනදී. ඊළඟට මේකේ ප්‍රශ්න කරද්දී ඔවුන් කියලා තිබුණා they had told. ඔවුන් කියලා තිබුණා they had told. ඔවුන් කියලා තිබුණාද had they told. එහෙනම් ඔයා කියලා තිබුණාද? had you told. ඔයා ඇවිත් හිටියාද? had you come. ඔයා දවල් ආහාරය අරගෙන තිබුණාද? had you take එකේ අවස්ථාව තුන මොකද? take to taken. එහෙනම් had you taken lunch. ඒත් එක්කම ඔයාලට මතක ඇති නිතරම මම මේ කියන දේවල් what why where when කියන පද ටිකත් අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඔයා ඔවුන් කියලා තිබුණාද? had they told. ඔවුන් මොනවද කියලා තිබුණේ? what had they told. ඔයා කියලා තිබුණාද? had you told. ඔයා මොනවද කියලා තිබුණේ? what had you told. අම්මා උයලා තිබුණා කියලා එනම් කොහොමද කියන්නේ? mother had cooked. අම්මා උයලා තිබුණා mother had cooked. අම්මා උයලා තිබුණාද? had mother cooked. අම්මා මොනවද උයලා තිබුණේ? what had mother cooked. ඔන්න ඔය විදිහට අපි past perfect tense එක භාවිතා කරනවා. පැහැදිලිද ළමයි? හරි. එහෙනම් නිතරම කියනවා වගේ හැම tense එකේම පොඩි පොඩි කොටස් ටිකක් තමයි මම මේ කියලා දෙන්නේ. මේ තුල ඔයාලට idea එකක් ගන්න පුළුවන්, අදහසක් ගන්න පුළුවන් මේ tenses භාවිතා කරන්නේ කොහොමද කියලා. මොකද tenses කියන එක හරියට අපිට භාවිතා කරගන්න බැර නම් භාෂාව හසුරවන්න ගියාම අපිට ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඒත් එක්ක මතක තියාගන්න මම මේ උගන්නන රටා ටික ගත්තම මේ ඔයාලට විනාඩි 5ක පොඩි කොටසක් තමයි මේ උගන්වන්නේ.